අපි අලුත් යනකට යන්න හදන කට්ටියත් එක්ක ඉස්සරහට ගිහලා බලමු මොන වගේ ලොකේෂන් එකකටද යන්නේ කියලා. ඉතින් වෙනද වගේම අදත් අපි යනවා ලංකාවේ ලස්සන සංගුණ පාරාදීසයක් බලන්න. ඉතින් යාළුවෝ ටිකත් අදාව මාත් එක්ක යන්න. මේ ගමන ගොඩක් විශේෂ එකක්. මොකද කිව්වොත් මේ සුන්දර ලෝකේ බලන්න යන්න අපිට පාර මතක නැහැ. අපි කොහොම හරි හොයාගෙන යන්න තමයි try කරන්නේ. මේ ගමන පටන් ගන්න හදන මොකද හිතෙන්නේ? නයිස්. ඉතින් ඔව් බලමු ගිහලා හොඳට මං හිතනවා එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා. අංජු මාත් හිතනවා දන්නේ පාරක්වත් බලමු ඉතින්. පාරක්වත් දන්නේ නැතුව යන්නේ නේ. කුඩල්ල 6 දිනක් විතර කොහොමද එල්ලුම් ඉවර නේ? තුෂාර මොකක් කරියා? මම ඒ කුඩල්ලන්ට බයි ඉන්නේ කො. හෙල්මට් තිබ්බ ඇතුලේ. යා අපේ සංවිධායකතුමා මොකද කියන්නේ? අපි යන්න යදන්නේ. ගිහලා බලමු. මේ බලපොත්. ඉතින් ලස්සන වගාවක් වගා මැදි අපි ඉදිරියට යනවා. අපි යනවා මේ පාරක්වත් දන්නේ නැහැ. ඔයාගේ යන්නේ අපි හොයාගෙන එනවා පාර දන්නේ නැහැ. මේ තියෙන පොඩි දොළ පාරක් පේනවා. ඒක හැබැයි චුට්ටක් ඉදිලා තියෙනවා. මේ හරි පරණ බලාගාරයක් තියෙනවා කිව්වා. ඉස්සරහා තියෙනවලු පොඩ්ඩක් බලමු. එතනින් හැරෙන්න කියලා තමයි කියන්නේ. තවත් දොළ පාරක්. පරිසරයේ සුන්දරත්වයේ මැනවින් පේනවා. දොළ දිගේ ගියොත් නම් ගොඩක් වෙලා යනවා කිව්වා. මේ පොඩි පාරක් තියෙනවා කිව්වා. මම හිතන්නේ මේ අපි දැන් දොළ දිගේ යන්නේ ගායිස්. ඔයාලට මතකද මේ ජැක්සන් ඇන්තනි මහත්තයා ගඟ දිගේ කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා? ඔව් ඔව්. අපි යනවා දොළ දිගේ. අපි යන දොළ දිගේ. අපි බලමු මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් වේද කියලා ඉස්සරහට. මෙයාගේ සංගෙවිච්ච මිටියාවත් හොයාගෙන ඔයාලත් එන්න. මිටියාව දැන් නෙමෙයි මචං. මිටියාව දැන් නෙවෙයි දොලක් නේ. මාර ලස්සනයි. කට්ටියට ආයි හිතේ වෙනම ගිහිල්ලා. උඩට ගිහිල්ලා. එන්නේ ගියා. දැන් තව මහන්සි. අතර මාරම ප්‍රීමියම් ලස්සනක් තියෙන්නේ. මේ වගේ වතුර පාරක් දැක්කත් නිකන් ඇස් දෙකට මාර සහනයක්. මොනවාරි කියන්න? ජම්ප් එකක් හිතනවා නේද? අපි බලමු ඉස්සරහට අපි ජම්ප් එකක් දාමු. අනිවා. ඔය නෑ යාළුවෝ ටික. බලේ ඈත සිග්නල් හොයනවා. අපේ නඩේ ගුරා යන ඉස්සරහින් පාර තාම හම්බුන්නේ නැහැ. ඒ හින්දා දොළ දිගේ යන්නේ. පණ්ඩිතයි පොඩි පාරක්වත් තිබ්බට ඒක යන්නේ නැහැ. අපි ටික දුරක් දැන් ආවනේ. ආවා අපි ආවා සර්කිට් ගුරා. ඔව්. පොඩි මහන්සියකුත් තියාගන්න. මේ ලොකේෂන් එක ගැන මොකද කියන්නේ? ලොකේෂන් එක ඉතින් ආයේ හැමදාම වගේ ඉතින් අපේ පැති වල තියෙන්නේ මේ වගේ ලොකේෂන් එක තමයි එන්න ඕගොල්ලෝ. තාම කොහේ යනවද මොනවද අපි දන්නෙත් නැහැ. යම් බලන්නනේ. ඉස්සරහට යන්න. මෙහෙම මචං. දන්නේ නැහැ කොහේ යන්නේ කියලා කොහරි වැටෙන දිහාට යනවා. මේ කොයි මේ වැටෙන්නේ පාර. අවශ්‍යයක් තියෙනවා මාර්ගෙන් ඉඳලා කියනවා වගේ. ආ. හරි ගියොත් තුනයි නැත්තම් කෙලින් මොචරියට වගේ. අඩු. කොහෙන් මතෙත් දන්නේ නැහැ. අපි යන් ඉදින් බලන්න ඉස්සරහට. මේ ධම්ම කටුගත්වයක් කරනවා කියන්නේ ඉස්සරහ ගොඩක් සුන්දරයි. ඔව්. ඉස්සරහ ඉන්නව කන්දේ. කවුද කිව්වේ? කයිස් අපි යනවා කියලා වරන්ට. ගිහලා බලමු. සද්ද පොඩ්ඩක් එනවලු. මට තාම ඇහුන්නේ නැහැ. ඒක නැවතුනද? ඒක ස්පීකර් එකක්ද JBL එකක්ද? සමවෙන් බලයක්. සිග්නල් පානවා මැප් එක බලන්න.
අපිට වෙලාවට ඉස්සරහ චූටි පුංචි ලස්සන වාඩියක් තියෙනවා. ඒකේ මිනිස්සු දෙන්නෙක් තුනෙක් ඉන්නවා ගිහිල්ලා ආවොත් කොහොම අපි යන්නේ කියලා. ගියල්ලට ආව පාර මේකද? මෙහි යන්න පුළුවන්. පහඩින් ගියන්නේ. ඔව්. වැඩි පැත්තට හැටි. වැඩි පැත්තට ඇවිල්ලා මට බලාගාරයක් කියව මතකයි. බලාගාරයක් තිබුණේ පාර එක. පහළද? තා ගොඩක් දුර යනවා? එහෙනම් අපි යන්න ඕනේ. හරි. අංගයක් හරි. ඔය ආයෝ කියලා ඔය ලන්දක් යන්න බෑනේ. ඔව්. අපේ බයික් තියෙන්නේ මාමේ මේ වේරගමේ කඩේ ගාව. ඔව්. ඒතර එතනට යන පාරක් තියෙනවද? ඒ පාර යන සෙනකොට ඔය ආපු අලිපාරම. මේ අපේ එකම දෙන්න තියෙන්නේ. ඔව්. හරි නං. අපි මෙතන පාරට පාරක් තියෙනවද යන්න? ඔව් තියෙන තුනිය අර යන පාර ගියාම. ඔව්. අප පල්ලෙන් පාර පල්ලෙන් මෙහෙන් ගියොත් දොරේ ගිහලා ගල් වලින් පැල පැල යන්න තියෙනවා. ඔව්. ඔය ලොකු ගල් තියෙන එක අමාරුයි. තාමදේම අතට ගියාම මෙහෙ කරන්නේ. ඉස්සරහට නේ. හරි මාමේ අපි යන්න හරි. එන්නේ වගේ දලඹුව ඉන්නවා පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ගෑවුනොත් ඉතින් සෝරිම තමයි යා. බලන්න අපිට පේනවනේ. පරිස්සමෙන් ඉන්න ඔයාලා එනවා නා. අපි යන් ඉස්සරහට. අඩෝ අපි ආවා යාළුවනේ දිගු ගමනකට පස්සේ සුන්දර රක්ෂිතයක් මැදි. ඕ පාඩු මෙතෙන්ට දෙනවා කිය අර පැත්තේ පාරක් තියෙනවනේ අපි වින්න ගන්න පාරේ අයියෝ මොන්ජි මොනි තරම් ගිහලා ලාවටම යන්න ඕනේ නැහැ ළඟ පාරක් තියෙනවා මෙතනින් කන්නේ නැහැ අයියෝ අයි හිටින් ඕනේ නම් මොකද අර ප්ලේස් එක නම් මාරු මචං හිත නිවන ප්ලේස් එකක් ඈ ප්‍රින්ස් එක සුපිරි ආ නේ මුල්ලේ පාරේ පාර දිනවල එහා පැත්තේ ගන්න පාරක් දීති මේ විචිල් ගන්න මම දන්නේ අයිකන් දෙන්නේ නෑ අපලනේ හයිකින් හිකින් ගාලා ඉන්නේ අයියෝ ගාවලද සුන්දර කැලයකින් වටවුණු wow very beautiful මේකට අර මේ බබරකන්ද තියලා ඒ වගේම මේ ටික යා යා බබරකන්ද වගේ නේ බලන්න කොහොමද අපි ආව වැල්ලේ සුන්දරත්වය කියලා wow මම හිතන්නේ වෙනවා දාඩිය බිඳ ඔක්කොම නිවිලා ගිහිල්ලා අපිට මේ සිසිල් හොයයක් එනවා සිසිල් පැංගල සිසිල් වෙනවා හරි හොඳයි සනීපයි අපි ඔයගොල්ලන් දැක්ක යන්නේ ඇවිල්ලා ඒ සුදුසුත්තේ ඉඳගෙන ජුල මොකක් කර කියන්නේ ඔයා ගමන ගැන ප්ලේස් එක මේ අරු පාර දන්නවලු දැන් කියන්නේ කවුද දන්නේ මෙතන යන්නේ කියලා බා දැනගන්න ඕනේ ඒක පොඩේ පාර කොහෙන්ද ඇදෙන්නේ බලේ වල්ලි මොනවද කියන්නේ කිව්ලා ගමනකින් අමතරුව නයිස් රිවෝඩ් එකක් හම්බුණා What are we going to do? Party can make it done. ඔගේ පාස් නේ බං ඌ පස්සේ යනවා ආවා යාළුවනේ කෙස කර ගමනකට පස්සේ අප්ඩාපේ ඇවිල්ලා ඉන්නවා ලස්සනම ලස්සන සුන්දර දියල්ලකට ඔයාලට බලන්න මේ ඉන්නේ අපේ යාළුවෝ ටික කට්ටිය පාන් ගෙනල්ලා තියෙන්නේ ඔක්කොම ටික දැන් කන්න හදන්නේ අංජුල ගෙනාවේ අංජුල ගෙනාවේ අංජුල පාන් ගෙනල්ලා තියෙන්නේ අංජුලගේ ඇඟේ හැදලා වා Now then you can go again. දැන් අපි කනවා මට පාන් කෑල්ලක් දෙනවකෝ කොහොම මේ චූටි ගෑල්ලද? ලස්සන පරිසරයක සුන්දර වටපිටාවත් එක්ක අපි කනවා පාන් අර උදේට වරුදා අපේ කට්ටිය ඉතුරු පාන් ටික මාළුන්ට කන්න දාලා අල්ප කන්න පුරුදු කරනවා
කන්න පුරුදු කරනවා. දැන් හැමදාම පාන් අරන් ඉන්න සීන් එකක් තියෙන්නේ. දෙන්නා මේ වාදුවේ ඔය. අද ඔය වීඩියෝ කරන්න මේ. මෙන්න අපේ යාළුවෝ ටික. ආතල් ලැබෙනවා කට්ටිය. සම්පත්තට කකුල බලන්න ඕනලු. කකුල වෙන්න. කකුල වෙන්න. නෑ නෑ. මෙයා මොනි කකුලේ. අපි යනවා. පාන් දිනේ උඩේ ගාලි. කල් තියලා. හරියන්නේ පාන් පායනවා යාර මම ඔක්කොම යනවා. මං එච්චර නිර්මාණය වීඩියෝ දැකලා වනේ ආවා. අයියෝ වදත ඇවිල්ලා අර කකුලුව කනවා දැන්. වෙහෙස කර ගමනකට පස්සේ අපි ලස්සන දියැලක් ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන මේ දියැලේ. ටික වෙලාවක් අපි ඉඳලා නැවතත් අපි ගෙවල් වලට යනවා. මේ වගේ අලුත් තැනකින් අලුත් විදියට අලුත් වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු. ජය වේවා.